සෙමල් වරුසා ඇහෙන කිත්ගෝෂා තංගල්ලෙ කොල්ලෝ ජයේ හිමිකරුවෝ පැමිණි බාධක ජයගෙන ඉවෙන් ශක්තිය අරගෙන ක්‍රිකට් ලොව තුල හඬක් නෙත් කොට නමක් ලැබු කොල්ලෝ නිසක ජයගමු තංගල්ල දිනවමු අපිම ජයගමු රටම සොලවමු රටේ සිවුරිද අපේ නම රන්නා නිසක ජයගමු තංගල්ල දිනවමු අපිම ජයගමු රටම සොලවමු රටේ සිවුරිද අපේ නම රන්නා ඔබ මේ දකින්නේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකර සියලු පහසුකම් ලබා දෙමින් නොමිලේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩා සමාජය වන තංගල්ල ක්‍රිකට් සමාජය විසින් පුහුණු කටයුතු කරනු ලබන තංගල්ල නගර සභා ක්‍රීඩාංගණයයි. 1993 වසරේදී ආරම්භ කරන ලද තංගල්ල ක්‍රිකට් සමාජය හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ ආරම්භක ක්‍රීඩා සමාජ පහෙන් එකක් බවට ඉතා ආඩම්බරයෙන් සඳහන් කර සිටින්නෙමු. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සහ පැවැත්ම වෙනුවෙන් තංගල්ල ක්‍රිකට් සමාජයේ නිලධාරීන් විසින් ගනු ලැබූ තීරණයකට අනුව තංගල්ල පිරිමි ජාතික පාසලේ එවකට ගරු විදුහල්පති ඩී.එස්.එස්. දොඩම්පේ මහතා සමග සාකච්ඡා කර තංගල්ල ක්‍රිකට් සමාජයේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට අවසර ලබා ගන්නා ලදී. 2017 වර්ෂයේ 13න් 15 ක්‍රීඩකයන්ගෙන් ආරම්භ කරන ලද පුහුණු කටයුතු මේ වන විට 13න් 15 කණ්ඩායම් දෙකක් 15න් 15 කණ්ඩායම් දෙකක් 17න් 15 සහ 19න් 15 වයස් කාණ්ඩ පාසල් තරඟාවලිය සඳහා සහභාගී කරවීමට අපට හැකි වී ඇත. එමෙන්ම තංගල්ලු නගරයේ අවට පාසල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප යටතේ පුහුණු කටයුතු සඳහා සම්බන්ධ වී පුහුණු කටයුතු කරමින් සිටී. මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ අප යටතේ පුහුණු කටයුතු සඳහා ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකි අතර පැමිණෙන දරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. එමෙන්ම පාසලේ සියලු තරඟ සඳහා සම්පූර්ණ වියදම් සහ පුහුණු කටයුතු මෙන්ම සියලු අවශ්‍යතා තංගල්ල ක්‍රිකට් සමාජය විසින් ඉටු කරනු ලබයි. මුදල් ඇති හෝ නැති කියා බෙදා වෙන් නොකොට දරුවන්ට එක හා සමානව සලකා ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමටත් සාමූහිකව වැඩ කිරීමටත් සමාජයේ ක්‍රියාශීලී නායකත්වය දැරිය හැකි වැඩදායි යහපත් පුරවැසියෙකු බිහි කිරීමයි. මෙම වැඩසටහන සඳහා මුදලින් දායකත්වය ලබා දෙන්නේ තංගල්ල ක්‍රිකට් සමාජයේ සමාජිකයන්, ක්‍රිකට් ක්‍රීඩාවට ලැබි තංගල්ලු නගරයේ ව්‍යාපාරිකයන් සහ විදේශීය හිතවතුන් කිහිප දෙනෙකි. ඔවුන්ට ලබා දෙන සියලුම මුදල් තංගල්ල ලංකා බැංකුවේ තංගල්ල ක්‍රිකට් සමාජයේ ගිණුම හරහා අප ක්‍රීඩා සමාජයට ලබා දෙයි. 13න් 15 පාසල් තරඟයක්වත් පැවැත්වීමට නොහැකි කුඩා ක්‍රීඩාංගණයක් වන තංගල්ල නගර සභා ක්‍රීඩා පිටියේ අප විසින් මෙම වැඩසටහන කළමනාකරණය කරගෙන යනු ලබන අතර නොමැති දේ වෙනුවට තියෙන දේ භාවිතා කරමින් බාධාවන් නොසලකා හැර අප කටයුතු කරන අතර දි รา පත් වී ඇති දැල් ආවරණය මාළු දැල් වලින් ආවරණය කර ගනිමින් පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමු. 2016 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අප වෙත ලබා දුන් මෙම පැති කඩුල්ලේ දි รา පත් වී ඇති දැල් ආවරණයට නව දැල් ආවරණයක් ලබා දෙන ලෙස අවස්ථා ගණනාවක් ලිඛිතව ඉල්ලා සිටියත් බලධාරීන් තවමත් ඒ සඳහා අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. මෙම වැඩසටහනේ තවත් එක් අංගයක් වන ක්‍රීඩකයන් දිරිගැන්වීම සඳහා පාසල් තරඟවල එක් ඉනිමක ලකුණු 50ක් ලබා ගන්නා ක්‍රීඩකයන්ට සහ එක් ඉනිමක කඩුළු 5ක් ලබා ගන්නා ක්‍රීඩකයන්ට රුපියල් 5000ක මුදලක් ලබා දෙන අතර එක් ඉනිමක ලකුණු 100ක් ලබා ගන්නා ඕනෑම ක්‍රීඩකයෙක් සඳහා අලුත් ක්‍රිකට් පිත්තක් ලබා දීමටද කටයුතු කර ඇත. 2016 සිට තංගල්ල නගර සභාවේ හිටපු ගරු සභාපතිවරුන්ට, ගරු ලේකම්වරුන්ට, ක්‍රීඩාංගණය බහරව කටයුතු කරන නිලධාරීන්ට සහ ක්‍රීඩාංගණය පිරිසිදු කරන සේවකයින්ට, දරුවන්ගේ දෙමව්පියන්ට, තංගල්ලු නගරයේ ක්‍රීඩාලෝලී ව්‍යාපාරිකයන්ට සහ අපව
දිරිගන්වන සියලු දෙනාටත් තංගල්ල ක්‍රිකට් සමාජයේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින්නෙමු. බන්දුල ගාර්දීවසම් සභාපති තංගල්ල ක්‍රිකට් සමාජය. බාධක ජයගෙන ඉවෙන් ශක්තිය අරගෙන ක්‍රිකට් ලොව තුල හඬක් එක් කොට නමක් ලැබු කොල්ලෝ නිසැක ජයගම් තංගල්ල දිනවමු අපිම ජයගම් රටම සොලවමු රටේ සිව්දිග අපේ නම රන්නා නිසැක ජයගම් තංගල්ල දිනවමු අපිම ජයගම් රටම සොලවමු රටේ සිව්දිග අපේ නම රන්නා තංගල්ල දිනවමු අපිම ජයගම් රටම සොලවමු රටේ සිව්දිග අපේ නම රන්නා නිසැක ජයගම් තංගල්ල දිනවමු අපිම ජයගම් රටම සොලවමු රටේ සිව්දිග අපේ නම රන්නා